අද බලමු ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ටයිට් සායක් කොහොමද කපන්නේ කියලා. මෙතන තියෙන්නේ රෙදි කොටසේ පළල පැත්ත දෙකට නමලා තියෙන්නේ. දෙකට නැමුවට පස්සේ මේ තියෙන්නේ නැම්ම පැත්ත. මේ ඉස්සරහින් තියෙන්නේ මෙහෙම බලවාටිය පැත්ත. මේ බලන්න. මේ රෙදි කොටස මෙහෙම දෙකට නමලා තියෙන්නේ. මේ විදිහට දෙකට නමලා තියෙන්නේ. ඔන්න එහෙනම් අපි ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ඉදිරිපස පළුව මේ නැම්ම පැත්තෙන් කපා ගමු. බලවාටිය පැත්තෙන් අපි පිටපස පළුව කපා ගමු. නමුත් මෙතන තියෙන්නේ 60 පළල රෙදි කොටසක්. 60 පළල උනාට වෙළඳපොලෙන් ගන්නකොට 60 පළල නම් පළල පැත්ත දෙකට නැමුවාට පස්සේ තියෙන්න ඕනේ අඟල් 30ක්. මේ බලන්න. අඟල් 30ක්ම නැහැ. 27යි තියෙන්නේ. ඒ කියන්නේ 54ක් වගේ තමයි පළල තියෙන්නේ. ඒ නිසා මේකෙන් ටිකක් මහත නිම්මකටත් මේක කපන්නේ. ඒ නිසා මේකේ බලවාටිය පැත්තෙන් පිටපස පළුව කපා ගන්න මදි. ඒ නිසා මම වෙනමම උස වගේ දෙගුණයක් මෙතන රෙදි අරන් තියෙනවා. නැත්නම් සාමාන්‍ය මීටරයකින් වගේ මේ සාය මහ ගන්න පුළුවන් සාමාන්‍ය උස මහතක් තියෙන කෙනෙකුට. 60 පළල මීටරෙන් මහ ගන්න පුළුවන්. ගොඩක් මහත ඉන 40ක් තියෙන කෙනෙක් නිසා මෙතනදී උස වගේ දෙගුණයක් රෙදි අරන් තියෙනවා. එහෙනම් ඔන්න අපි බලමු ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ටයිට් සාය කොහොමද කපන්නේ කියලා. අපි මුලින්ම මේ නැම්මේ ඉඳලා ඇතුළට බොක්ස් ප්ලේට් එකට අඟල් 6ක්. මේ තියෙන්නේ පළවෙනි නැම්ම. එතන ඉඳලා ඇතුළට ගන්න ඕනේ අඟල් 6ක්. අඟල් 6ක් ඇතුළට ගිහිල්ලා දෙවෙනි නැම්ම රේඛාව ඇඳගමු. අපි බලමු දැන් මේ සාය උස. සාය උස අඟල් 25යි වාටියට දෙකක් එක්ක 27ක් ගමු. ඔයගොල්ලන්ට කැමති උසක් ගන්න පුළුවන්. අපි හිතමුකෝ අඟල් 30ක්ම ගමුකෝ. අඟල් 30ක්. ඔයගොල්ලන්ට කැමති උසකට සාය මහන්න. එහෙනම් මේ තියෙන්නේ පළවෙනි නැම්ම. එතන ඉඳලා අඟල් 6ක් ඇතුළට ගිහිල්ලා මේ ඇඳේ දෙවෙනි නැම්ම. දැන් මෙතනින් එහාට තමයි අපි ටයිට් සාය ඇඳ ගන්න. ඉන මට 40යි. 44න් බෙදුවම 10යි. මැහුම් මාස භාගයයි ඩාට් වලට එකමාරක් එක්ක එකතු කරපුවම අඟල් 12යි. ඉන මට 40යි. 4න් බෙදුව 10යි. මැහුම් මාස භාගයයි ඩාට් වලට අඟල් එකමාරයි ඔක්කොම 12යි. අන්න 12ක් දිග ඉන රේඛාවක් ඇඳලා. ඊළඟට මෙයාගේ සීට් උස 9.5යි. පහට අපි 9.5ක් ලකුණු කරමු. ඊළඟට සීට් රේඛාව අඳිමු. මෙයාගේ සීට් එක 48යි. 4න් බෙදුව 12යි. මැහුම් මාසි භාගයයි බුරුලට 3 කාලයි ඔක්කොම 13යි කාලයි. සීට් එක 48යි. 4න් බෙදුව 12යි. මැහුම් මාසි භාගයයි බුරුලට 3 කාලයි 13යි කාලයි. ඔන්න එහෙනම් සීට් රේඛාව ගත්තා 13යි කාලක්. අපි දැන් සීට් රේඛාව අඳිමු. ඊළඟට අපි වාටිය රේඛාව අඳිමු. පහත ප්‍රමාණය 47යි. 4න් බෙදුවම 11යි 3 කාලයි. මැහුම් මාස භාගෙත් එක්ක 12යි කාලයි. පහත ප්‍රමාණය 4න් බෙදලා මැහුම් මාස භාගයක් එකතු කරා. එහෙනම් පහත ප්‍රමාණය 47 4න් බෙදුවහම 11යි 3 කාලයි. මැහුම් මාස භාගයයි 12යි කාලයි. එහෙනම් මෙයාගේ අපි වාටිය රේඛාව ගමු 12යි කාලයි. දැන් අපි ඉන රේඛාවේ කෙළවරේ ඉඳලා සීට් රේඛාවේ කෙළවරට යා කරමු. සීට් රේඛාවේ කෙළවරේ ඉඳලා වාටිය රේඛාවේ කෙළවරට යා කරමු. මේ ස්කර්ට් එකෙත් අපි ඩාට් දාන්න ඕනේ. එතකොට ඩාට් දාන නිසා ඩාට් වලට එකතු කරා. එහෙනම් ඉන රේඛාවේ අංශය පැත්තෙන් අඟල් භාගයක් මැහුම් මාසි වලට වෙන් කළා. ඉතුරු ටිකේ අපි හරි මැද හොයමු. 11මාර මැද. එතන ඉඳලා පහළට යන්න ඕනේ අඟල් 5ක්. දෙපැත්තට අඟල් 3 කාල යන්න. 3 කාල දෙපැත්තට ගිහිල්ලා ඩාට් එක සම්පූර්ණ කරා. දැන් මේ තියෙන්නේ ඉස්සරහ බොක්ස් ප්ලේට් එකට අවශ්‍ය රෙදි ප්‍රමාණය. මේ ටයිට් සහ ඉස්සරහ පළුව.
මේකට තමයි අපි ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ඉදිරිපස පළුව ටයිට් සයිස් ඉස්සරහා පළුව කියන්නේ. දැන් අපි මේක කපා ගමු. වාටිය ඔස්සේ කපාගෙන ගියා. දැන් අපි අංශය ඔස්සේ කපමු. දැන් ඔන්න බලන්න. පිටුපස පළුව කපන්න කලින් අපි මේ ඉස්සරහා පළුවේ දෙවෙනි නැම්ම රේඛාව ඔස්සේ මෙහිම ඇතුළට නවාගමු. ඇතුළට නවලා ඇල්පනෙති කීපයක් ගහලා පිටුපස පළුව කපා ගමු. දැන් ඔන්න බලන්න මේක 54 පළුව රෙදි කොටසක් වුණු නිසා මේ ඉස්සරහා පළුව කැපුවට පස්සේ මෙන්න මේ වගේ පොඩ්ඩක් තමයි රෙදි ඉතුරු වෙන්නේ. සාමාන්‍ය සමහතක් තියෙන කෙනෙකුට 60 පළුව රෙදි කොටසක් ගත්තා නම් මේ ටිකෙන් එයාගේ පිටුපස පළුව කපා ගන්න පුළුවන්. මේක මහත ටයිට් සායක් නිසා ඉනවට 40ක් කෙනෙක් කියන්නේ ෂීට් එක 48ක් කියන්නේ මහතයිනේ. ඒ නිසා මේ ඉතිරි වෙන කොටස මදි. දැන් මම මෙන්න මේ පහලින් මේ රෙදි කොටස බලවාටිය පැත්තෙන් තමයි පිටුපස පළුව කපා ගන්න. එහෙනම් මේ තියෙන්නේ බලවාටියේනේ. මේ බලවාටියේ ඉඳලා ඇතුළට අපි යමු අඟලක්. දැන් අපි මේ බලවාටියේ ඉඳලා අඟලක් ඇතුළතින් පහළටම රේඛාවක් අඳිමු. දැන් මේ රේඛාව උඩ අපි ඉදිරිපස පළුව තියාගමු. කපාගත්ත ඉදිරිපස පළුව. දැන් ඔන්න පිටිපස පළුවේ ආපහු අඳින්න දෙයක් නෑ. අපිට කපා ගන්න තමයි තියෙන්නේ. අපි ඒක කපා ගමු. අපි දැන් පිටිපස පළුවේ ඩාට් එක ඇඳගමු. දැන් අපි මේ ඩාට් එකම මේ පළුවලත් මාක් කරනවා. මේ තැන්වල අපි ඩාට් එක අඳිමු. මේ ටේලර් චෝක් කුඩු වැටිලා ඩාට් ඇඳෙනවා. ඒ නිසා මේක මාක් කරගන්න පුළුවන් ඒ ක්‍රමයට මෙන්න. ඔන්න මම කියවනේ ටේලර් චෝක් කුඩු වැටෙනාම මේ ඩාට් එක හැදෙනවා කියලා. මේක ඉතින් මේක උඩ තියලා තට්ටු කරනවා. දැන් මේ අවශ්‍ය නැති තැන් වලත් ඇඳෙනවා. මෙහෙම කියලා තට්ටු කරන්න මෙන්න ඩාට් එක ඇඳුණා. ඒකට ඔය විදිහටම මේ පැත්තෙත් අපිට ඩාට් එක ඇඳ ගන්න පුළුවන්. අඟල් 5ක් පහළට දෙපැත්තට ගියේ 3 කාල 3 කාල. දැන් ඔන්න ඩාට් 4ම ඇඳලා ඉවරයි. අපි බලමු ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ටයිට් සාය කොහොමද මහන්න කියලා බලමු. මේ පිටුපස පළුවේ අඟලක් ඇතුළතින් ඇඳ මේ රේඛාවේ ඉනේ ඉඳලා අඟල් 8ක් පහළට බුරුල් නූලෙන් මහන් එන්න ෂිපර් එක අල්ලන්න ඕන නිසා අඟල් 8ක් පහළට බුරුල් නූලෙන් මහලා එතන ඉඳලා වාටිය දක්වා ස්ථිරව මහන්න. මොකද මේකේ පිටුපස පළුවේ පැල්මක් අවශ්‍ය නැහැ. අඩිය පහසුවෙන් තියලා ඇවිදින්නනේ පිටුපස පැල්මක් දාන්නේ. මේක ඉස්සරහ බොක්ස් ප්ලේට් එකක් තියෙනවා. ඒ නිසා පැල්මක් දාන්න උවමනාවක් නැහැ. අපි පහළටම දැන් මෙතෙන්ට එනකල් බුරුල් නූලෙන් මැහුවා. මෙතන ඉඳලා පහළටම එනකල් ස්ථිරව මහගෙන යමු. දැන් මේ මහපු ටික මෙහෙම දිගහැරලා මේ බුරුල් නූලෙන් මැහුවා ගල්ලට තියෙනවනේ. ඒ ටිකේ මෙහෙම මැහුම් වාසි දෙපැත්තට කළා අපිට පුළුවන් වෙනද වගේම මේ ෂිපර් එක තියලා තුන් පැත්තෙන් මහන්න. මේ ෂිපර් එක මේ විදිහට තියලා ඔහම තියලා තුන් පැත්තෙන් මෙහෙම මෙතන ඉඳලා පහළටයි මෙතන ඉඳලා හරහටයි මෙතන ඉඳලා උඩටයි මහගෙන ගිහිල්ලා මේ බුරුල් නූල් කොටස් කපලා අයින් කරපුවාම ෂිපර් එක අරින්න වහන්න පුළුවන්. ඒ මැහුම ගහනකොට මේ මැහුම් වාසි මෙන්න මේ ටිකට විතරක් නෙමෙයි මේ සායි මෙන්න මේ කොටසට එක්කම මැහුම වදින්න ඕන. මෙතන ඉඳන් පහළට මහන්න මෙතන ඉඳලා මෙහෙම හරහට මහන්න මෙතන ඉඳලා මෙහෙම උඩට මහන්න. ඒකල බුරුල් නූල් කොටස් ටික ගලවගෙන යන්න. දැන් අපි මේ ඩාට් එකයි මේ ඩාට් එකයි දෙකම මහමු. කොහොමද අපි ඩාට් එකක් මහන්නේ?
මේ මැද රේඛාව දිගේ නවලා මේ ඇල රේඛාව දිගේ සිහින්ම අවසන් වෙන විදිහට මහගෙන යන්න ඕනේ. ඔය විදිහට දැන් අඟලක් ඇතුළතින් නැන්ද රේඛාවේ උඩ මඟල්ලට බුරුල් නූලෙන් මහලා වාටිය දක්වා ස්ථිරව මහගෙන ගිහිල්ලා මේ බුරුල් නූලෙන් මහපු කොටසට ෂිපරේ කඩලා මෙහුම් වාස් ටික මෙහුම් ටික කඩලා ෂිපරේ කාරින්න වහන්න හදලා මේ ඩාට් දෙක මහලා පිටපස පළුව ওই මට්ටමට වැඩ ඉවර කරගන්න. ඊට පස්සේ අපි ඉස්සරහ පළුවේ බොක්ස් ප්ලීට් එක මහන්න ඕනේ. අපි දැන් බලමු ඉස්සරහ පළුවේ කොහොමද බොක්ස් ප්ලීට් එක මහන්නේ කියලා. දැන් අපි මේ පළවෙනි නැම්මේ ඉඳලා ඇතුළට අඟල් 6ක් ඇතුළතින් දෙවෙනි නැම්ම රේඛාව ඇඳලා තියෙනවානේ. මේ දෙවෙනි නැම්ම රේඛාවේ උඩු කොනේ ඉඳලා අඟල් 17ක් ඊට වැඩිය පහළට මහන්න එපා, අඩිය තියන්න අමාරුයි. 17ක් පහළට මහගෙන යන්න. මේ රේඛාව දිගේ මෙහෙම මෙතෙන්ට එනකල් මහගෙන යන්න. පළු දෙකම ඔහොම එක උඩ එක තියලා ඉස්සරහ දෙපැත්තම එක උඩ එක තියලා මහගෙන යන්න. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට අපි මහගෙන ආවා. දැන් ඔන්න බලන්නකෝ. මෙන්න මේ විදිහට ඔන්න කන පිට පැත්තට තමයි දැන් ප්ලේට් එක හැදලා තියෙන්නේ. මෙහෙම තියලා දැන් මේ ඩාට් එකයි දෙකම මහන්න. ඩාට් එක මහලා ඊට පස්සේ අපි මේ බොක්ස් ප්ලේට් එක පෙල්ලලා මහන්න ඕනේ. අපි පළමුවෙන්ම මේ ඩාට් එක මහලා ඉන්න. මේ විදිහට මෙහෙම ඇලේට ඩාට් එක මහගෙන යන්න. දැන් මේ දෙපැත්තෙම අපි ඩාට් දෙක මහලා තියෙන්නේ ඉස්සරහ පළුවේ. මේ තියෙන්නේ කන පිට පැත්තට මහලා තියෙන බොක්ස් ප්ලේට් එක. දැන් මේ බොක්ස් ප්ලේට් එක අපි මෙහෙම දෙපැත්තට කරලා ඉන්නට තියලා මහන්න ඕනේ. ඔය විදිහට දෙපැත්තට කරලා ඉන්නට තියලා අපි මහ ගන්නවා. මෙහෙම මහගමු. මේ විදිහට බොක්ස් ප්ලේට් එක දෙපැත්තට පෙන්නලා මේ විදිහට මහගමු. දැන් මේ බලන්න. හොඳ පිටපැත්තෙන් මේ බොක්ස් ප්ලේට් එක මෙහෙම ලියන්නේ. මේ විදිහට තියෙනවා. අපිට පුළුවන් මේ බොක්ස් ප්ලේට් එක මෙහෙම මහලා ඉවර වෙලා දැන් මේක ඇවිදිනකොට මෙහෙම ඈත් වෙලා ඇවිදින්න ඉඩ දෙනවා. මේ බොක්ස් ප්ලේට් එකේ අපිට පුළුවන් මේ වගේ එක තනි බටන් එකක් අල්ලන්නත් පුළුවන්. මෙතෙන්ට මේ වගේ තනි එක බටන් එකක් අල්ලන්නත් පුළුවනි. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉනේ ඉඳලම පහළට. ඉනේ ඉඳලම පහළට මේ වගේ බටන් පේලියක් අල්ලන්න ඉන්න පුළුවන්. මේ වගේ බටන් පේලියක් පහළට අල්ලන්න ඉන්න පුළුවන්. සමාන දුරකින් අල්ලන් එන්න බොක්ස් ප්ලේට් එක ළඟට එනකල්. එතකොට ඔය විදිහට ඉස්සරහ පළුවේ ඩාට් එක මහලා ඉස්සරහ බොක්ස් ප්ලේට් එක මහලා මේ බොක්ස් ප්ලේට් එක ඉවර වෙන තැන මෙහෙම හරස්සකට පොඩි මැහුමක් දාන්න ඕනේ. දැන් බටන් එකක් අල්ලනකොට නම් මේ දෙපළ දෙකයි මේකයි අහු වෙනවා. එහෙම නැත්නම් මෙතන මෙහෙම හරහට පොඩි මැහුමක් දාන්න ඕනේ. මේ බොක්ස් ප්ලේට් එක කැඩෙන්නේ නැති වෙන්න. ඒක මේ විදිහට මම පෙන්නන්නම් මේ බලන්න. මේ කන පිට පැත්ත මේ බොක්ස් ප්ලේට් එකේ මෙහෙම මෙන්න මේ තියෙන මේ බොක්ස් ප්ලේට් එක මෙහිලා අවසන් වෙන තැනනේ මෙතන. මෙන්න මේ හරිය මෙහෙම හරස්සතට මැහුමක් යනවා. මෙතන මෙහෙම හරස්සතට මැහුමක් යනවා. මේ හොඳ පිට පැත්තත් අහු වෙනකල්. මේ එතකොට ලස්සනයි ඉස්සරහට. අවසන් වෙන තැන තමයි මේ මැහුම යන්න ඕනේ. දැන් අපි ඉස්සරහ පළුවයි පිටපස පළුවයි දෙකම ඩාට් මහලා ওই මට්ටමට කරලා අංශ දෙක මුට්ටු කරමු. මේ විදිහට දෙපැත්තේ අංශ දෙක මහලා පහළ වාටිය මහලා ඉන්නට බෑන්ඩ් එකක් අල්ලලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්කර්ට් එකේ වැඩ සම්පූර්ණයෙන්ම නිම කරගන්න.
දැන් මේ ස්කර්ට් එකේ ඉනට බෑන්ඩ් එක අල්ලන්නේ නැතුව මෙන්න මේ ක්‍රමයට පටියක් අල්ලන්නත් පුළුවන්. ඩාට් මහලා ඉවර වෙලා මේ ස්කර්ට් එකේ මේ ඉනේ හැඩයට මීට වඩා අඟල් 3ක් විතර උසින් වැඩි වෙනම රෙදි කොටසක් මෙහෙම කපා ගන්න. මේක මේ ඉනේ හැඩයට කපලා තියෙන්නේ. මේක අඟල් 3ක් විතර උසයි මේ පටිය. දැන් මේක අපිට පුළුවන් මේ ස්කර්ට් එකේ හොඳ පිට පැත්තට දැන් මේ ඉන පැත්තනේ මේ හොඳ පිට පැත්තට තියලා මහගෙන යනවා. ඩාට් පහල ඉවරලා හොඳ පිට පැත්තට තියලා දිගටම මහගෙන යනවා. මහගෙන ගිහිල්ලා මේක කන පිට පැත්ත හරවනවා. කන පිට පැත්ත හරවලා තැන් හතරකින් සිරස් මැහුම් හතරක් දානවා. මේ පැත්ත අපි ඕවලොක් කරනවා. ඒක එහෙමම තියෙනවා ඕවලොක් කරලා එහෙමම තියෙනවා. එහෙම නැත්නම් අපිට තවත් පුළුවන් මේ විදිහට කපාගෙන දැන් මේ විදිහේ ගානට මේක කපාගෙන මේකට අල්ලනවා පේපර් ස්ටිප් එකක්. පේපර් ස්ටිප් එකක් අල්ලනවා. ඒකට පේපර් ස්ටිප් සහිත මේ පටිය හොඳ පිට පැත්තෙන් තියලා මහගෙන ගිහිල්ලා කන පිට පැත්තට හම්පෙල්. කන පිට පැත්තට පෙළනවා. එතකොට මේ සාය ඉනට වඩා උඩින් වෙනම පටියක් නෑ. මේ ඉන නිමාව හොඳ වෙනවා. මේ ඉන නිමාව හොඳ වෙනවා. ඔය විදිහට ඉස්සරහ පළුවට පිටිපස්ස පළුවයි දෙකම ඉන මහලි වරලා අල්ලන්නත් පුළුවන්. ෂිපර් එක අල්ලලා ඊට පස්සේ මේ පටිය අල්ලන් යන්න. නැත්නම් පටිය අල්ලලා ඊට පස්සේ ෂිපර් එක අල්ලන්න පුළුවන්. දෙපැත්ත නිමාව හොඳ වෙන විදිහට. එතකොට මේක ගන්නකොට දැන් අපි බෑන්ඩ් එක අල්ලනවා නම් සායුස වැඩි වෙනවනේ. හැබැයි මේ ක්‍රමයට එන මහද්දී සායුස වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපි සායුස 25යි නම් 25 උසටම කපාගෙන හරියන්නේ නැහැ. අඟල් 1මාරක් උසින් වැඩිපුර සාය කපා ගන්න ඕනේ. 26මාරට කැපුවයින් පස්සේ තමයි වාටිය මැහුවට පස්සේ සායේ උස 25ක් තියෙන්නේ.